ආයුබෝවන් කර්මාන්ත අමාත්‍යාංශයෙන් කුඩා හා සුළු පරිමාණ කර්මාන්තවල නායකත්ව සහ ව්‍යවසායකින් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් විදිහට ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක ස්මයිල් 3 කියලා තමයි එලා නම් කරලා තියෙන්නේ. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රධාන ණය යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක කරනවා. එකක් තියෙනවා සාමාන්‍ය ණය යෝජනා ක්‍රමය කියලා. මේකේ උපරිම ණය මුදල රුපියල් මිලියන 25ක් වෙනකන් දෙනවා. එතකොට වාර්ෂික පොලි අනුපාතය වෙන්නේ 108ක්. එතකොට ආපසු ගෙවීමේ කාලය වසර 10ක් ලබා දෙනවා. එතනින් වසර 2ක සහන කාලයක් දීලා තියෙනවා යාලා. එතකොට අනිත් එක තියෙනවා තාක්ෂණ හුවමාරු සහාය ණය යෝජනා ක්‍රමය කියලා. මේකේ උපරිම ණය මුදල රුපියල් මිලියන 2.5ක් කියලා තමයි සඳහන් වෙන්නේ. වාර්ෂික පොලි අනුපාතය 105යි. ආපසු ගෙවීමේ කාලය වසර 7ක් දක්වා දෙනවා. ඒකෙත් කලින් එකේ වගේම වසර 2ක සහන කාලයක් එයාලා දීලා තියෙනවා. එතකොට මේවා ණය මුදල් ලබා දෙන ශ්‍රේෂ්ඨ ගැන එයාලා සඳහන් කරලා තියෙනවා. ඒකත් මම කෙටියෙන් කියන්නම්. මේ ණය යෝජනා ක්‍රමයේ යටතේ ආවරණය කරන ලබන කර්මාන්ත ශ්‍රේෂ්ඨ තියෙන්නේ මේ විදියට. කොහු ආශ්‍රිත නිෂ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික් නිෂ්පාදන, රෙදිපිලි හා ඇඟලුම්, ආහාර සැකසීම්, බීම හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, සම් හා සම්මාශ්‍රිත නිෂ්පාදන, මුද්‍රණ කර්මාන්ත හා කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන, දැව හා දැව නිෂ්පාදන, ලෝහ සහ ඒ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන, ගොඩනැගිලි ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන, රසායනික ද්‍රව්‍ය සහ රසායනික භාණ්ඩ, කෘෂි ආශ්‍රිත නිෂ්පාදන, දීවර කර්මාන්ත, සත්ත්ව පාලනය, පළතුරු සහ සුරතල් මසුන් සහ වෙනත් නිෂ්පාදන ක්‍රියාවලියක් සම්බන්ධ වන කර්මාන්ත තමයි යාලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට මෙයාලා මේක ක්‍රියාත්මක කරන බැංකු ටික මෙහෙම දීලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ බැංකු 10කින් මේක ක්‍රියාත්මක වෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව, RDB බැංකුව, NDB බැංකුව, DFCC බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, HNB බැංකුව, කමර්ෂල් බැංකුව, සනස බැංකුව. මේ බැංකු 10න් තමයි මේ ණය යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙයාලා තව දීලා තියෙනවා මේක ඉල්ලුම් කරන්න පුළුවන් අයගේ සුදුසුකම් ටික. මෙතන සඳහන් කරලා තියෙන්නේ යෝජිත උපව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් පසුව අදාළ උපව්‍යාපෘතියෙහි ඉඩම් හා ගොඩනැගිලි හැර අනිකුත් ස්ථාවර වත්කම් වල පොත් වටිනාකම රුපියල් මිලියන 150 නොඉක්මවන ව්‍යාපාර වලට තමයි ණය දෙනවා කියලා තියෙන්නේ. එතකොට මේක ෆෝම් එක ගන්න පුළුවන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘති කළමනාකරණ ඒකකයෙන්, කර්මාන්තාංශයේ ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථාන වලින්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙන් සහ මෙහි සඳහන් ඕනෑම බැංකු ශාඛා කාර්යාලයකින් කාර්යාල වේලාව තුලදී අයදුම්පත් ලබාගත හැකි අතර කර්මාන්ත අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තියෙනවා. වෙබ් අඩවියෙන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඒක පුරවලා ඒකෙන් ඉල්ලන ලිපි ලේඛනත් එක්ක ඉස්සෙල්ලා නම් සඳහන් කරපු කාර්යාල වලට හරි එහෙම නැත්නම් කියපු බැංකු වලට හරි අතින් ගිහිල්ලා බාර දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්නත් පුළුවන්. මේකේ එතකොට අවසන් දිනයක් සඳහන් කරලා නැහැ. ඔයාලට මේ ණය යෝජනා ක්‍රමයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මේ බැංකුවකට ගිහිල්ලා බැංකුවත් එක්ක කතා කරගෙන මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කර්මාන්ත අමාත්‍යාංශයේ ෆෝන් නම්බර් එකකට කතා කරලා ෆෝන් නම්බර් එක ටික මම දාන්නම්. මේකේ ඇඩ්‍රස් එක තියෙනවා. දාලා මේ කතා කරලා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අහගන්නත් පුළුවන්. කෘෂිකර්ම සම්බන්ධය නම් කෘෂිකර්ම අපේ නිලධාරීතුමා හරහා විස්තර අහගන්නත් පුළුවන්.
මම වැඩි දුර විස්තර මට හම්බුනොත් මම මේ නැවත දැනුවත් කිරීමක් කරන්නම්. හරි බොහොම ස්තුතියි.